අනේ රත්තරන් දුවේ අපි කාටවත් හිතාගන්න බෑ. කියන්න දෙයක් තේරෙන්නේ නෑ. මේක දරාගන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. මං හැමදාම කියන දෙයක් තමයි. මගේ කාට හරි මෙහෙම දෙයක් වුණොත් මෙහෙම කියන්න මං ජීවත් වෙන එකක් නැහැ. මගේ හුස්ම හුස් ගාලයයි. මේවා දරාගන්න ඒ දෙමව්පිය හිතමිතුරන්ට ශක්තිය ධෛර්යය දෙන්න දෙවියනේ. සසිනි සියත්‍රා බණ්ඩාර. ඇය වයස අවුරුදු 10ක් නම් වූ පුංචි දියණියකි. මෙතරම් පුංචි වයසකදීම ඇයට අවසන් ගමන් යන්න සිදු වුණේ ඇයගේ නිවසේම තිබූ ගේට්ටුව ඇගේ ඇඟට කඩා වැටීම නිසාය. සිද්ධියෙන් පසුව ඇයව වහාම රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරිනි. ඉන්පසු දරුවාගේ තත්ත්වය කුමක්දයි දැන ගැනීමට නොයිවසිල්ලෙන් සිටි දෙමව්පියන්ට සහ හිතවතුන්ට දැනගන්න ලැබුණේ අහස පොළොව නුහුලන කතාවකි. ගේට්ටුව කඩා වැටීම නිසා ඇගේ ඔළුවට ලේ බැසීම හේතුවෙන් ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේදීම අවසන් හුස්ම පිට කළේය. කෙසේ වෙතත් මේ ගැන සැලවීමත් සමග ඇගේ දෙමව්පියන් මෙන්ම තවත් බොහෝ දෙනා ඇය වෙනුවෙන් ශෝක කඳුළු එක් කර තිබුණා. මෙතරම් කුඩා වයසකදී ඇයට මේ තරම් අකල් මරණයකට මුහුණ දෙන්න සිදු වූයේ කුමකටදැයි නොදනිමි. නමුත් ඇගේ මරණය සුවහසක් දෙමව්පියන් දරුවන් පිළිබඳ දක්වන ආරක්ෂාව කෙරෙහි නැවතත් හැරී බැලීමට හොඳ සන්ධිස්ථානයකි. මෙම සියලු තොරතුරු උපුටා ගැනුණේ සමාජ මාධ්‍ය තුලිනි.